හෙලෝ ගයිස් අදත් චූටි ගමනක් යන්න තමයි රෙඩි වෙලා ඉන්නේ. ඉතින් මං හිතුවා ඔයාලත් එක්ක කරගෙන යන්න හොඳයි කියලා. කොහෙද කියලා කියනවා නම් මගේ මූණට පොඩි සත්කාරයක් කරන්න යන්නේ. බලාගන්න මම මේ මේකප් නැතුව ලිප්ස්ටික් ටිකක් නම් දාලා තියෙනවා. පිම්පල්ස් උත් තියෙනවා. අයිබ්‍රෝස් අත් හදලා නැහැ. ඔහොම තමයි දැන් තියෙන්නේ. හරිද? ඉතින් අද ඒකට චූටි සත්කාරයක් කරන්න කියලා මං හිතුවා. සෝ එහෙනම් let's go. Hello my friends, welcome back to my channel. මම අද ෆේෂල් එකක් කරන්න තමයි යන්නේ. මේක තියෙන්නේ අතුරුගිරියේ. අපි ගිහින් බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. මං අද සිලෙක්ට් කරගෙන ඉන්නේ ජොවිස් බ්‍රෑන්ඩ් එකේ හයිඩ්‍රා ෆේෂල් එක. ඇත්තටම කිව්වොත් මං අන්තිමේට ක්ලීන් අප් එකක්වත් කරපු දවසක් මට මතක නැහැ. ඒ වුණාට ළමයි ඔයාලා කිව්වට විශ්වාස කරනවද? මට සැලොන් එකෙන් හයිඩ්‍රා ෆේෂල් එක කරනකොට අපේ මුණේ ක්ලීන් අප් එකක් යනවනේ. ඒ වෙලාවේ ඔයාලට පේනවත් ඇති මගේ මූණෙන් අර ක්ලීන් වෙලා අයින් වෙන්න කියලා දෙයක් තිබුණේ නැති තරම්. මං ඔයාලට දැන් කියන්නගේ ඇයි කියලා. ඔයාලා දැනටමත් දන්නවා මම The Ordinary brand එකේ product use කරනවා කියලා. සහ මං වලට පෙන්නලා තියෙනවා කලින් මම Ordinary brand එකේන peeling solution එක සතියකට එකපාරක් විතර use කරනවා කියලා. So අන්න ඒක තමයි රීසන් එක. and තවත් චූටි දෙයක් තියෙනවා. ඒක නම් මං normally සතියකට සැරයක් නම් කරන්නේ නැහැ. හැබැයි මාසෙකට වගේ සැරයක් විතර charcoal use කරලා අපේ black heads white heads අයින් කරන්න paste එකක් හදලා ඒක mask එකක් විදිහට මූණට apply කරනවා. ඊට පස්සේ ඒක dry වෙන්න තියලා අයින් කරනකොට අපේ black heads white heads ඔක්කොම remove වෙලා යනවා. මං හිතන විදිහට මේන්ම රීසන් එක තමයි Ordinary brand එකේ peeling solution එක. මොකද මං ඒක නම් normally සතියකට සැරයක් විතර ගොඩක් වෙලාවට මගේ අතින් එක වෙනවා. but charcoal එකේ mask එක නම් මම හරිම කලාතුරකින් තමයි කරන්නේ. so මං හිතන්නේ ඒකේ ලොකු impact එකක් මේකට වුණා කියලා. so anyway what I wanted to say is මූණ clean එකට හොඳට තියාගන්න Ordinary brand එකේන peeling solution එක ගොඩක් හොඳයි මම experience කරපු විදිහට. පැය දෙකමාරකට විතර පස්සේ මගේ facial එක ඉවර වුණා. ඉතින් පස්සේ මං කරපු දේ missing. so මට ඒක රෙකෝඩ් කරන්න අමතක වෙලා. කමන්න මං ඔයාලට කියන්නම්කෝ. රෙකෝඩ් කරන්න අමතක වුණේ ඒකෙන් පස්සේ මම ආවේ පීට්සා හට් එකට අතුරුගිරියේ. මගේ වෙලාවට මේ වෙලාවේ කවුරුත් හිටියේ නැහැ. so මම නිදහසේ චුටි ක්ලිප්ස් ටිකකුත් අරගත්තා. මං හැමදාම කියනවා වගේ තව කෙනෙක් වෙනුවෙන් වේට් කරන්න නැතුව තනියම ටයිම් ස්පෙන්ඩ් කරන්න. ඒක අමුතුම ෆීලිං එකක්. ඒ වෙලාවට අපිට දැනෙනවා this is our life වගේ. අපි ජීවත් වෙනවා කියලා දැනෙන්නේ එතකොට. ලස්සන ජීවිතයක් තියෙනවා. අපි ජීවිතේ විඳින්න ඕනේ වගේ අපිට හිතෙන්නේ එතකොට. ඉස්සර ළමයි මම හැම වීක්ඩේ එකකම ඔෆිස් යනවා. ගෙදර යන්නේ නැති වීකෙන්ඩ් එකක් තියෙනවා නම් ඒ හැම වීකෙන්ඩ් එකම මම නිදා ගන්නවා. මට කරන්න වැඩක් නැහැ. සාමාන්‍යයෙන් අපිට වීකෙන්ඩ් එක ඉතුරු වෙන්නේ රෙදි සෝදන්න, ගෙවල් අස්පස් කරන්න ඔය ටිකනේ. මොකටද දෙයනේ වීකෙන්ඩ් එකක් අපි ඔය වැඩ ටික කරන්න? වීකෙන්ඩ් එකක්ම ඔය වැඩ ටිකටම ෆුල් පැක් වුණාම අපි ජීවිතේ විඳින්නේ නැහනේ. චුට්ටක් හිතලා බලන්න අපි රස්සාවක් කරන්නේ අපේ එදිනදා ජීවිතේ ප්‍රශ්න ටික විසඳ ගන්න. එහෙම නැතුව අපි ජීවිතේ ජීවත් වෙන්න, ජීවිතේ විඳින්න එහෙම දෙයකට නෙමෙයි අපි රස්සාවක් කරන්නේ, සල්ලි හම්බ කරන්න, එදිනදා ජීවිතේ ප්‍රශ්න ටික විසඳ ගන්න. එච්චරයි අපි කරලා තියෙන්නේ. අපි ජීවත් වෙලා නැහැ, මේ ජීවිතේ අපි විඳලා නැහැ. තමන් වෙනුවෙන් මාසෙකට කීයක් හරි වෙන් කරන්න. තමන් කැමති දෙයක් ගන්න, කැමති දෙයක් කන්න, කැමති දෙයක් කියන්න, තමන් කැමති දේවල් කරන්න. ගොඩක් වෙලාවට අපි පුරුදු වෙලා ඉන්නේ තව කෙනෙක් කැමති දේවල් අපි කරන්න. අරයා මෙහෙයන් කියලා කිව්වා ඒ හින්දාම යනවා. ඔක්කොම කරගෙන හිතලා බලන්න ඒකට තමන් කැමතිද කියලා. කමෙන්ට් කරගෙන යමු බලන්න තමන් ආස දෙයක් අන්තිමේටම කරේ කවද්ද කියලා. හරි පීට්සා එකත් කාලා බණ්ඩිත් ෆුල් කරගෙන මම දැන් ඔයාලට පෙන්නන්න යන්නේ අර මිස් වුණා කියපු පාර්ට් එකේ මම මොකද්ද කරේ කියලා. මේක නම් ළමයි මට ගෙදර යනකම් ඉවසිල්ලක් නැතුව තමයි අන්පැක් කරන්න ගත්තේ. මොකද ඒක මාරම සුවඳයි ළමයි. මේක 5950ක් වුණා. මේක
පර්ෆියුම් එකක්. බලන්නකෝ බොටල් එක කොහොමද තියෙන්නේ කියලා. මේක තමයි ඩුබයි බ්‍රෑන්ඩ් එකක්. බොටල් එකත් මාරම ලස්සනයි. මම වොයිස් එක කරනකොට මම එක දවස් 3ක් විතර යූස් කරා. මේක ලොන්ග් ලාස්ටික් තියෙනවා. බ්‍රෑන්ඩ් එකේ නම එම්පර්. ගෑන් ළමයෙක්ටම මාර විදිහට මැච් වෙන හරිම කාම් සුවඳක් තමයි මේකේ තියෙන්නේ. මේකට අමතරව මම තව දෙයක් ගත්තා. බට ඒකට ලොකු හදිසියක් තිබුණේ නැති හින්දා මම ඒක මේ වෙලාවේ ගත්තේ නැහැ. මම ඒක ගෙදර ගිහිල්ලා පෙන්නන්නම්. මම දැන් ගෙදර යනවා. හෙලෝ. මං ගෙදරට ආවා. මගේ මූණ ඔක්කොටම කලින් වොෂ් කරන්න. පේනවනේ දාඩිය දාලා තියෙන්නේ දැන් මේ රස්නෙටත් එක්ක අර මුණ වොෂ් කරගෙන හරිම සිනිඳුයි හොදනකොට මුණ හරිම ක්ලියර් වගේ. මට කරන්න දෙයක් නැහැ මේ මම මගේ ක්ලෙන්ස් එක දානවා ෆේෂියල් එක කරලා මොකුත් දාන්න හොඳ නැහැ මුණට කියලා තමයි කිව්වේ. එහෙම තමයි. ඒ වුණාට දැන් මම එළියට ගිහිල්ලා කුණු දූවිලිත් එක්ක නේ. කුණු දූවිලිට කියන්නේ වඩා හොඳ කෙනෙක්. දැන් අපි ටිෂු එකක් ගන්නවා. දැන් මම වොෂ් දාන්න කලින් මම මේ ආවගම මූණ හොදගත්තේ අර ඔයිලි වගේත් එක්ක තියෙන නිසා දැන් මම ෆේෂියල් එකත් කරලා තියෙන්නේ. මම බෑක් කැම් එකෙන් පෙන්නන්න. මම හිතනවා ඔයාලට හොඳට පේනවා ඇති කියලා. ගොඩක් මගේ පිම්පල්ස් එහෙම දාලා මේ ඒ පාරවල් බ්ලැක් මාක්ස් හරි ගණන් එපා ෆෑන් එක දාලා තියෙන්නේ. මම ඔයාලට පෙන්නන්නම් අද මම අරන් ආවේ මොනවද කියලා. මම මේක අන්බොක්ස් කරා මේ කායකේදීම මට ඒ තරම් හදිස්සි මේක අන්බොක්ස් කරලා බලන්න කොහොමද තියෙන්නේ කියලා. මම ඔයාලට ඒ වීඩියෝ එක මම මෙතනදි දාන්නම්. මේක අපි හැමෝම දන්න විලේස්මා බොඩි ලෝෂන් එක. මෙච්චරම මේකට රිවිව්ස් තියෙන හින්දා තමයි මම අරගෙන බැලුවේ. මම යූස් කරලා නෑ මේක කොහොමද කියලා. මේකේ ප්‍රයිස් එක 2800යි. අමුතුවෙන් කියන්න ඕනේ නැහැ මේක ගැන. හැමෝම දන්නවනේ සාමාන්‍යයෙන් ගර්ල්ස්ලා මේ දවස්වල ගොඩක් අය යූස් කරන එකක් තමයි මේක විලේස්මා බොඩි ලෝෂන් එක. විලේස්මා නැචරල් රත් හඳුන් කෙයා බොඩි ලෝෂන්. මම දන්නේ නෑ මේක කොහොමද කියලා. මේක අපේ අක්කිත් යූස් කරා. එයාත් මට හොඳයි කියලා කිව්ව නිසායි මම ගත්තේ. නැත්තම් ඔය ඇඩ්වර්ටයිස්මන්ට් වල හොඳයි කියලා තිබ්බ විදිහටම මම ගත්තේ නැහැ. මගේ මක්කත් යූස් කරානේ. එයාත් හොඳයි කියලා කිව්ව නිසායි මම ගත්තේ. මේක try කරලා බලමු කොහොමද රිසල්ට් එක කොහොමද එයිද කියලා. next මට කතා කරන්න දෙයක් නෑ. මම ඒ වෙලාවේ ස්ප්‍රේ කරපු එක මට තාම සුවඳයි. මේක නම් මාරම පර්ෆියුම් එකක් ළමයි. මම දන්නේ ඒක මට විතරක්ද එච්චර හිම සුවඳ දැනෙන්නේ කියලා. wow ගර්ල් කෙනෙක්ට හරියටම මැච් වෙන fragrance එකක්. මම හිතනවා මේක ඇත්තටම long lasting තියෙයි කියලා. මම මේ වෙලාවේ මේ
ඔන්ලයින් උත් සර්ච් කරලා බැලුවා මේක මං බලපු විදිහට මේක ඩුබයි බ්‍රෑන්ඩ් එකක්. දන්න කෙනෙක් ඉන්නවා නම් වැඩි විස්තර මට කියන්න. මේක I don't know how to pronounce it. මේ බොටල් එකත් මාර බරයි. මං දන්නේ නෑ මේකේ මිලිලීටර් ගානක් කොච්චරද තියෙන්නේ කියලා. ඔයාලට ඕනේ නම් මේක පෝස් කරලා බලන්න. මෙතන තියෙනවා මිලිලීටර්ස් ගාන 100 මිලිලීටර්ස් තියෙනවා කියලා තමයි තියෙන්නේ. yes this one. අපි අන්තක් කරලා බලමුනේ. සුවඳ නම් ෂේප් අර කඩාගෙන යන ලොකු සැර සුවඳක් එහෙම එකක් නෙමෙයි එන්නේ. සයිඩ් එකට කරාම ලොක් වෙන විදිහට තමයි මේක තියෙන්නේ. දැන් මම මේ ඩස්ට් එක පිටින් ගාලා වැඩක් නෑ. හරි. දැන් අපි එහෙනම් පුෂ් එකක් ගාලා ගිලෙස්ම ගාලා පර්ෆියුම් පිටක් ගාලා සුවඳට හරි මහන්සි. මම ඊයේ රෑ වැඩ කරලා තාම නිදාගෙන නැහැ. එහෙනම් ගියේ මොනට ඇඟට මොන දේවල් කරත් වැඩක් නැහැ. හරියට නිින්දක් නැතුව. දැන් වොෂ් එකක් දාලා මොන හරි තේ එකක් හරි බීලා චුට්ටක් නිදාගත්තා නම් හොඳයි කියලා හිතෙනවා පොඩි රෙස්ට් එකකට එක්ක. එහෙනම් මම අදට මේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා. අර බිමත් එක්ක මට දැන් ගියේ තතු ගන්න වෙනවා. ගෙනාපු බිල්ස් එහෙමත් බිම ගණන් ගන්න එපා ළමයි. මට දැන් හොඳටම මහන්සි. දැන් වොෂ් එකක් දාලා චුට්ටක් නිදා ගන්න ඕනේ. දැන් වෙලාව 5:46යි. එහෙනම් වීඩියෝ එක මෙතනින් නතර කරනවා. අනිත් වීඩියෝ එකකින් ආයි හම්බ වෙනකම් පරිස්සමෙන් සතුටින් ඉන්න. බයි.